හැමෝටම සැබෑ නත්තලක් වීවි. අද මම ඔයාලට කියන්න හදන්නේ ලෝකයක් බලාගෙන ඉන්නේ නත්තල සහ හැමෝම ආදරය කරන නත්තල සොයාගෙන පුංචි කතාවක්. නත්තල් කියන්නේ මොකද්ද? නත්තල් කියන්නේ සමය කාමරයෙන් මන ජේසුස් වහන්සේගේ උපත සමරන උතුම් දවස්. ඒත් අද වෙද්දී නත්තල් කියන්නේ ආගම් ભેදයකින් තොරව හැමෝම එකතු වෙලා තගේ බග බෙදාගෙන ආදරේ පතරවන ලස්සන උත්සවයක්. ගෙවල් අස්සට වෙලා නත්තල් ගොස් සැරසිලා ලයිට් දියලා තියෙනකොට හිතට දුන්නේ ඒ සතුට ඇත්තටම මාරි. කවුද මේ නත්තල් සියේ? අපි කවුරුත් දෙන්නේ රට ඇඳුමක් ඇඳගත්ත සුද්‍රෝලක් තියෙන හිනමස් මැණික් තියෙන නත්තල් සිය ආවේ කොහොමද? මේ චරිතයට මුළු වුණේ 4 වන සියවස ජීවත් වුණේ සාන්ත් නිකොලස් කියන රදගුරුතුමා. එතුමා හරිම කරුණාවන්ත කෙනෙක්. රහසෙනම ගිහින් දුප්පත් අයට තගේ දෙන්න පොඩි ළමයින්ට ගොඩක් ආදරය කරපු කෙනෙක්. අන්නේ ආදරණීය ගුණය තමයි අද සෙන්ට් කෙල්ස් විදියට අපි දකින්නේ. නත්තල් සිය පෙනිමෙවුන් යදගෙන යන කරත්තක් ඇවිත් රුතිස්සේ තගේ බදුනවා කියන කතාව අපි පුංචි කලේ කොච්චර ලස්සන කළද? අපි මේකෙන් ගන්න ඕනේ පණිවිඩය මොකද්ද? නත්තල් සිය කියන්නේ නිකන්ම රූපයක් නෙවෙයි. ඒකෙන් කියවන්නේ දෙමුන් ගැනි. තව කෙනෙකුව සතුටු කරන්න අපිට ලොකු සල්ලියක් ඕනේ නැහැ. පුංචි හිනවකින් හෝ උදව්වකින් අපිටත් නත්තල් සියක් වෙන්න පුළුවන්. මේ නත්තලදී අපිත් උත්සාහ කිරීම තව කෙනෙකුගේ මොන්ට හිනාවක් ගන්න. ලෝකේම ආදරයෙන් පුරුව. ලූයි ඕලි. මෙන්න පුතාට තැංගක්. මේක පරිසම් කරගන්න. අම්මෝ මම මේකට ගොඩක් ආසයි. බලන්න හිම වලව්ව එතන.